හරි හැමෝටම සුබම සුබ නත්තලක් ඒවා කියලා කියනවා. මම ඇත්තටම මේ Excel පාවිච්චි කරලා Excel වල ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරලා පොඩි ක්‍රිස්මස් ට්‍රී එකක් වගේ එකක් හැදුවා. මේ වගේ එකක් රයිට්. මේක ඇත්තටම ක්‍රිස්මස් ට්‍රී එකක් නෙවෙයි. මේ වැඩේ කරන්න ඇත්තටම මම පාවිච්චි කරේ ඒකට පේන ඇති මේක බල්බ් පත් වෙනවා වගේ පාට වෙනස් වී පෙන්නනවා සෙන්සරේට. මේකට ඇත්තටම මේ මම ෆන්ක්ෂන් එකක් සහ පොඩි මැක්‍රෝ එකක් ලියා ගත්තා. මම මේ වැඩේ කරන හැටි පොඩ්ඩක් පෙන්නන්න. මේ කරන්න ඕනේ ඇත්තටම ඉස්සරෝම මට පුළුවන් මේ rand between කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න. මම ටයිප් කරනවා rand between මම ටයිප් කරන 0.4 කියලා. ඒ කියන්නේ බිංදුවේ ඉඳන් 4 දක්වා තියෙන ඕනම අගයක් පෙන්වන්න කියලා. ඒක මට මෙතන උත්තරේ 2 කියලා ආවා. ඔක මම පිටපත් කරා නම් එක එක තැන් වලට එක එක වෙනස් බිංදුවේ ඉඳන් 4 වෙනකන් තියෙන වෙනස් අගයන් නේ. මම ඒ අතරේ මම කරනවා මෙන්න මේ home tab එකට ගිහිල්ලා මේ home tab එකේ තියෙනවා conditional formatting කියන තැනට ගිහිල්ලා color scale කියන එකට ගිහිල්ලා මම ගන්නම් අතරම මට ගන්න ඕනේ color scale වලින් මෙන්න මේක මොකක්ද green yellow red කියන එක. හරි දැන් මට පාටක් ආවා. ඒත් එක මම පොඩ්ඩක් පහළට ඇද්දොත් එහෙම ඔකට පේනවා ඇති මෙන්න මේ විදිහට පාට වෙනස් වෙයි පේනවා. ඉතින් අට තියෙන්නේ මේ ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා ගත්ත උත්තරේ අර ක්‍රිස්මස් ට්‍රී එකේ හැඩයට ප්ලේස් කරගන්න වැඩි. රයිට්. දැන් මේ අතර මේ මම ප්ලේස් කරගත්තේ මෙන්න මේ විදිහට ඔන්න මම ප්ලේස් කරගත්තා. දැන් ඊළඟට කරන්න ඕනේ අතර මට මේක මිනිපත් වෙනවා වගේ ලුක් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ මේවා මාරු වෙන්න ඕනේ. හරි මම මේ විදිහට යන්නම්. මම මේකේ developer tab එකේ මෙතන තියෙන visual basic කියලා එකක්. ඒකට ගිහිල්ලා මම ගන්නවා module කියන එක. ඒත් එක්ක මම comment section එකේ දාලා තියෙන මේ code එක මම ඒ code එක මෙතෙන් place කරනවා. ඒ place කරාට පස්සේ මට පුළුවන් මෙන්න මෙතන තියෙන insert button එක click කරලා මම හිතන්න මට ඕනේ button එකක් දාගන්න මේක start කරන්න. මම මේක කරා නම් මෙන්න මෙතන පෙන්නනවා start button එකට අදාළ start refresh කියන button එකට අදාළ macro එක මම ඒක select කරා. ඒත් එක්ක මෙතන මම stop එකට එකක් දාගත්තා. ඔය විදිහට අපිට buttons දාගන්න පුළුවන්. දැන් මම start button එක press කරා නම් මෙයා පාට වෙනස් වෙවි පෙන්නනවා. ඒත් එක්ක මම stop කරා නම් පාට වෙනස් වෙන එක නතර වෙනවා. හරි අතන මෙතන කරලා තියෙන rand between කියන ෆන්ක්ෂන් එක මාරු වෙන්නේ. සෙන්සරේට මාරු කරන්න තමයි ඔය මම මේ වැඩි මැක්‍රෝ එක ලියලා තියෙන්නේ. ඔබ සියලු දෙනාට සුබ නත්තලක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.